ස්ටෝරි එක. ඒ වුණාට ඔයාලගේ දරුවන්ගේ දවස පටන් ගන්න එපා ෂෝට් ඉට්ස් කන්න දීලා. ඒ වගේ ගොඩක් වෙලාවට ඇත්තටම එකම තෙල් එකකින්නේ බදින්නේ. තෙල් දැන් මාරු කරනවද ඒක ෂෝට් ඉට්ස් එකක් වැදලා මාරු කරනවද? එහෙම නෑ නේද? දවසේ මේ ටිකෙමනේ බදින්නේ. එතකොට එහෙම බදිනකොට අර ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් කියලා එකක් තියෙනවා. ඒක එකතු වෙන ප්‍රමාණය වැඩි. එතකොට අපිට කොලෙස්ටරෝල්, heart disease ඒ වගේ දෙන රෝග ගොඩක් ඇති වෙන්න හේතුවක් ඒක. ඊළඟට ඔයාලා නූඩල්ස් පැකට් දෙනෝනේ ඔයාලගේ දරුවන්ට. ඒකේ රසකාරක පැකට් එකක් දාලා දෙන්නේ. ඒක අයින් කරලා දෙන්නේ. ඒක අයින් කරත් ඔයාලා ගොඩක් දෙන්නේ අර පොට්ටු වල තියෙන හැදේ යන ඒව නේද? ඒ වගේ වැක්ස් එකක් තියෙනවා. වැක්ස් එකකින් තමයි පැදලා තියෙන්නේ. ඔයාලා උණු වතුරේ දැම්මම දිය වෙන්නේ අර වැක්ස් එක හින්දා. ඉතින් ඒක හින්දා ඔයාලා රසකාරක පැකට් එක අයින් කරත් ඒ වගේ එකට බැඳිච්ච නූඩල්ස් වර්ග දෙන්න හොඳ නෑ දරුවන්ට. කලාතුරකින් දැන් දරුවන්ට දෙන්න ඕන නූඩල්ස් එකක් අර වෙන වෙනම වගේ තියෙන නූඩල්ස් නම් ඔය රොල් ටිකක් දාලා නිකන් ඒ හැමදාම නෙවෙයි ඒ පාන් පිටි තියෙන